ඩොලර් බිලියනයක් ඒ කියන්නේ අපේ සල්ලි වලින් ගත්තොත් රුපියල් කෝටි 30000කටත් වඩා වැඩි. ඔව් ඒක හිතාගන්නවත් අමාරු ගාණක්. හරියටම හරි. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මේ තරම් දැවන්ත මුදලක් කිසිම භාණ්ඩයක් ලංකාවට ගේන්නේ නැතුව අපේම නීති අනුකූල බැංකු පද්ධතිය හරහා රටින් පිට උනේ කොහොමද කියලා. ඇත්තටම අද අපි මේ ගවේෂණය කරන්නේ මුළු රටම කතාබහට ලක් කරපු දැවැන්ත සිදුවීමක් ගැනනේ. ඔව් 2026 අගෝස්තු 18 වෙනිදා වෙනකොටත් මේක ලොකු විමර්ශනයකට ලක් වෙලා තියෙනවා. අපිට මේ ගැන කතා කරන්න අධිකරණ වාර්තා, පුවත්පත් ලිපි, ඒ වගේම CID සහ FCID විමර්ශන තොරතුරු ගණනාවක් ලැබිලා තියෙනවා. හැබැයි මෙතනදී මුලින්ම කියන්න ඕන වැදගත්ම දේ තමයි අපි මේ කතා කරන හැම කාරණයක්ම හැම ඉලක්කමක්ම තාමත් නීතිය ඉදිරියේ තියෙන චෝදනා විතරයි කියන එක. ඒ කියන්නේ තවම කවුරුත් වැරදිකරුවන් වෙලා නැහැ. අනිවාර්යයෙන්ම විමර්ශකයන් අධිකරණයට ඉදිරිපත් කරපු කරුණු තමයි අපි මේ විශ්ලේෂණය කරන්නේ. අපි මේ සිදුවීම දිහා මධ්‍යස්ථව බලන්න ඕන. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපි බලන්න ඕනේ මේකේ මූලික යාන්ත්‍රණය. 2023 ඉඳලා භාණ්ඩ ආනයනය කරනවා කියලා තමයි මේ ඩොලර් බිලියනෙම යවලා තියෙන්නේ. නේද? ඔව්. හැබැයි විමර්ශකයන් කියන විදිහට මේ මුදලට සරිලන භාණ්ඩ ඇවිත් නැහැ. ඒක මාරයිනේ. නැව් පිටින් බඩු ගේනවා කියලා සල්ලි යවලා හැබැයි වරායෙන් බාපු දෙයක් නැහැ. මේක හරියට ආපන ශාලාවකට ගිහින් කෑම නොකා බිල විතරක් ගෙවලා එනවා වගේ වැඩක්. හරියටම හරි. අර ගණකාධිකාරීවරයා බලන්නේ බිල්පතයි මුදලුයි විතරයිනේ. එයා දන්නේ නැහැ ඇත්තටම කෑම මේසට ආවද නැද්ද කියලා. ඒ කියන්නේ බැංකුවලට බැරිද මේක ඇත්තටම එනවද කියලා හොයලා බලන්න. මෙහෙමයි. ජාත්‍යන්තර වෙළඳාම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කඩදාසි නැත්තම් ලේඛන මත. භෞතික දේවල් මත නෙවෙයි. ඒකනේ. බැංකුවක් කවදාවත් වරායට ගිහින් කන්ටේනර් ඇතුලේ තියෙන බඩු ගණන් කරන්නේ නැහැ. ඕ ඒකට වෙලාවකුත් නෑනි. අනිත් එක ඒක යාළගේ රාජකාරියත් නෙවෙයි. ඉන්වොයිස් ය, බිල් ඔෆ් ලේඩින් එක වගේ ලියකියවිලි නිවැරදිද කියලයි. ඒ වගේ මුද්‍රා තියෙනවනම් මත්සන් තියෙනවනම් සල්ලි යවනවා. ඒ වුණාට මට නම් ඒකට එකඟ වෙන්න අමාරුයි. අද කාලේ හැමදේම ඩිජිටල් වෙලා තියෙද්දි මේවා රේගුවෙන් නිකුත් කරපු ඇත්ත මේවාද කියලා බැංකුවට චෙක් කරගන්න ක්‍රමයක් නැද්ද? ඔව්. පද්ධතිය අතර සම්බන්ධයක් තියෙන ඕනේ කියන එක සාධාරණ තර්කයක්. හැබැයි රේගුව සහ බැංකු පද්ධතිය කියන්නේ වෙනස් ආයතන දෙකක්. තොරතුරු හුවාමාරු වෙන්නේ තත්ත්වකාලීනව නෙවෙයි කියන එකදුයි කියන්නේ. හරියටම හරි. අර රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ නැහැ. වංචාකරුවන් ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ අන්නේ හිඩස තමයි. ඒ කියන්නේ ව්‍යාජ සමාගම් ජාලයක් හදලා ඒ හරහා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලේඛන හදලා. ඔව්. රේගු වාර්තා පවා ඉතා සූක්ෂම විදියට ව්‍යාජව හදලා බැංකුවට දුන්නාම පද්ධතියට එකවරම පෙන්වන්නේ නැහැ මේකේ බොරුවක් කියන. ඉතින් කොහොමද මේ සල්ලි යවන්නේ? අර TT එහෙමත් නැත්නම් EFT හරහා කියලායි වාර්තාවල තියෙන්නේ. මේවා නිකම්ම බොත්තමක් කොබලා යවන සල්ලිද? සරලවම කිව්වොත් ඔව් ඩිජිටල් පණිවිඩ ක්‍රමවේද හරහා තමයි මේක වෙන්නේ. ක්ෂණිකවම විදේශ බැංකුවක තියෙන ගිණුමකට බැර වෙනවා. තත්පර ගාණක් ඇතුළත. ඔව් භෞතිකව සල්ලි මිටි යවනෝ වගේ නෙවෙයිනේ. ඒකයි මේ වංචාම මේ තරම් වේගෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි අර පරිමාව ගැන කතා කරනකොට තමයි මගේ ඔළුව වැඩ කරන්නේ නැත්තේ. ඇයි ඒ? මුල් වාර්තාවල කිව්ුණා සමාගම 89ක් මේකට සම්බන්ධයි රුපියල් බිලියන 190ක් යවලා තියෙනවා කියලා. පස්සේ CID එක සමාගම් 31කට අවධානය යොමු කළාම ගනුදෙනු 10150ක් කරහා රුපියල් බිලියන 75ක් යවලා. ඔව් ඒක දැවැන්ති ලක්කමක්. මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. මේ ගනුදෙනු 10ක් 20ක් නෙවෙයි දසදහසක්. බැංකුවල තියෙන ඔඩිට් වලට මේවා අහුුනේම නැද්ද? ඒක තමයි භයානකම තැන. ගනුදෙනු 10000ක් කියන්නේ එක බැංකුවකින් කරපු දේවල් නෙවෙයි. මේවා විවිධ ශාඛා හරහා බෙදිලා ගිහින් දියන්නේ. ඒ කියන්නේ දිනකට සිද්ධ වෙන ලක්ෂ ගණනක් වුණු නීත්‍යානුකූල ගනුදෙනු අතරේ මේවා හැංගිලා. අනිවාර්යයෙන්ම. හැබැයි මේ තරම් දිගටම මේක යන්න බෑ පද්ධතිය ඇතුලෙන් සහයෝගයක් නොලැබුණා නම්. අන්න ඒකනේ. මේක පැහැදිලිවම ඉන්සයිඩ් ජොබ් එකක් කියලායි විමර්ශකින් කියන්නේ. පුද්ගලික බැංකු 4කට අයත් නිලධාරීන් 4 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කළෙත් ඒකයි නේද? ඔව්. ශාඛා කළමනාකරුවෙක්, විකුණුම් ප්‍රවර්ධන කළමනාකරුවෙක් සහ විධායක නිලධාරීන් දෙන්නෙක් මේකට ඇතුළත්. මෙයාලා කරලා තියෙන්නේ අර ව්‍යාජ ලේඛන පද්ධතිය ඇතුළට දාලා උදව් කරපු එක නේද? පොලිසිය අධිකරණයට දක්වලා තියෙන කරුණු අනුව චෝදනාව ඒක තමයි. එක විධායක නිලධාරියෙකුට චෝදනා තියෙනවා ඩොලර් මිලියන 24.6ක ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු 1067ක් පහසු කරා කියලා. දෙයනේ 10කට වැඩියි. ඔව්. අනිත් කෙනා ඩොලර් මිලියන 32කට ආසන්න ගනුදෙනු 943ක් අනුමත කරලා තියෙනවා. මේවා සුළුපුටු ඉලක්කම් නෙවෙයිනේ. ශාඛා කළමනාකරුව පවා ඩොලර් මිලියන 5මාරක ගනුදෙනු වලට සම්බන්ධයිලු. ඒකනේ. තමන්ගේ බලතල පාවිච්චි කරලා ව්‍යාජ ලේඛන පද්ධතියේ නිවැරදි විදිහට පෙන්වලා තියෙනවා.
හැබැයි මාව සම්පූර්ණේව පුදුමයට පත් කරපු කාරණේ ඒක නෙවෙයි. මේ නිලධාරීන්ට මේ වැඩේට ලැබිලා තියෙනවා කියන්නේ සතිපතා රුපියල් 30000ත් ලක්ෂයක් අතර දීමනාවක් විතරලු. ඔව් එක් අවස්ථාවකදී රුපියල් මිලියනයක් මුදලක් ලැබුණා කියලාත් වාර්තා වෙනවා. ඒ කියන්නේ බිලියන ගණනක් යවන්න උදව් කරලා තියෙන්නේ මෙච්චර පොඩි ගානකටද? මේක කිසිම තේරුමක් නැති වැඩක් නේ. තමන්ගේ මුළු ජීවිතේම හිරේ යන්න පුළුවන් අපරාධයක් මේක. බැලු බැල්මට එහෙම පේනවා තමයි. හැබැයි මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් බැලුවත් මෙතන පැහැදිලි රටාවක් තියෙනවා. මේ වගේ නිලධාරීන් එකපාරටම දැවන්ත වංචාවකට අත ගහන්නේ නැහැ. ඒ කියන්නේ මුලින්ම පොඩි දේවල් වලින්ද පටන් ගන්නෙ? අනිවාර්යෙන්ම. මුලින්ම මේ ජාවාරම් කරවන් ඔවුන් ලවා කරගන්නේ පොඩි නීති නෙමීම්. මේ ડોකියුමන්ට් එකේ පොඩි අඩුවක් තියෙනවා ඒක පාස් කරන දෙන්න කියලා පොඩි සන්තෝෂමක් දෙනවා. එතකොට ඒක සතිපතා පුරුද්දක් බවට පත් වෙනවා? ඔව් නිලධාරියා හිතන්නේ ඔහු කරන්නේ පොඩි උදව්වක් විතරයි කියලා. ඔහු දන්නේ නැතුව ඇති මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඩොලර් බිලියනයක ජාලයකට කියලා. හැබැයි විමර්ශකීන් කියන විදිහට මේ අය දැනුවත්වම අනිත් අයටත් මේවා කරන විදිහ ගැන පුහුණුව දීලා තියෙනව නේද? ඒක තමයි බරපතලම කාරණය. බැංකියුගේ පද්ධතියට අහු වෙන්නේ නැති වෙන්න ව්‍යාජ ලේඛන හදන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ පද්ධතියේ දුර්වලතා විකුණලා තියෙනවා. ඒක ඇත්තටම බියකලු තත්ත්වයක්. දැන් අපි දැක්කා යාන්ත්‍රණේ වැඩ කරන විදිහ. හැබැයි මගේ ඊළඟ ප්‍රශ්නේ ඊට වඩා ගොඩක් ලොකු එකක්. මේ තරම් දැවන්ත සල්ලි කන්දරාවක් යැව්වේ කවුද? කොහෙන්ද මේ සල්ලි මුලින්ම ආවේ? අන්න එතනින් තමයි මේ කතාවේ අඳුරම පරිච්ඡේදය පටන් ගන්නෙ. 2026 ජූනි මාසයේදී FCID එක ජෙෆ්රි මොහමඩ් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඔව් ඒ Y ඉන්වෙස්ට්මන්ට් කියන ආයතනයේ සම්බන්ධයෙන් නේද? හරියටම හරි. මේ ජාලය ප්‍රධානම සැකකරුවෙක් විදිහට තමයි මොහ හඳුන් වෙලා තියෙන්නේ. CID අධිකරණයට පෙන්වා දීලා තියෙන භයානකම කාරණේ තමයි මේක මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් මුදල් විශුද්ධීකරණය කිරීමේ පොඩ්ඩක් ඉන්න. මත්ද්‍රව්‍ය ඒ කියන්නේ කුඩු සල්ලිද මේ විදියට රටින් යවලා තියෙන්නේ? කොහොමද ඒක ආනයන ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙන්නේ? මේකට මූල්‍ය ලෝකේ කියන්නේ trade based money laundering කියලා. ඒ කියන්නේ වෙළඳාම පදනම් කරගත් මුදල් විශුද්ධීකරණය. ඒක පැහැදිලි කළොත් හිතලා බලන්න. දවන්ත මද්ද්‍රව්‍ය ජාලයකට දවසකට කෝටි ගණන් මුදල් ලැබෙනවා. මේවා නිකම්ම බැංකුවට ගිහින් තැන්පත් කරන්න බැහැනේ. ඕ බැංකුව අහනවා සල්ලි කොහෙන්ද කියලා. ඒකනේ. ඉතින් ඕන් ව්‍යාජ සමාගම් හදලා ඒවට මේ සල්ලි එකතු කරනවා. ඊට පස්සේ අපි පිට රටින් බඩු ගේනවා කියලා ව්‍යාජ ලේඛන හදලා අර කළු සල්ලි ජාත්‍යන්තර බැංකු හරහා පිට රටට යවනවා. එතකොට ඒ මුදල් සම්පූර්ණයෙන්ම සුදු වෙලා වෙනත් රටක තියෙන ඕන්ගේම ගිණුමකට වැටෙනවා. හරියටම හරි. එක අවස්ථාවකදී රුපියල් මිලියන 6ක මුදල් යැවීමක් කෙලින්ම මද්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධයි කියලා සැකයක් අධිකරණයේදී මතුවුනේ අන්නේ නිසයි. ඒ කියන්නේ මේක බදු වංචාවක් විතරක් නෙවෙයි. අපරාධකරුවන් තමන්ගේ සල්ලි නීති අනුකූල කරගන්න අපේ බැංකු පද්ධතිය පාවිච්චි කරලා. ඔව් ඒක දැවැන්ත ප්‍රශ්නයක්. මේ පිටරට යන්නේ අපේ රටේ තියෙන්න ඕනේ ඩොලර්. මේ වගේ ජාවාරම් නිසා තමයි සාමාන්‍ය මිනිස්සුන්ට බඩු මිල ඉහළ යන්නේ ආර්ථිකය කඩා වැටෙන්නේ. හැබැයි අපි නැවතත් පැහැදිලි කරන්න ඕනේ මේ කුඩු සල්ලි කතාව මුදල් විශුද්ධීකරණය කියන දේවල් තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඔව් ඔප්පු වූ කරුණු නෙවෙයි තවමත් චෝදනා. අනිවාර්යයෙන්ම මේක මද්ද්‍රව්‍ය සල්ලිද නැත්නම් වෙනත් බදු වංචාවක්ද කියන එක තවමත් ගැඹුරින් විමර්ශනය කරනවා. හරියටම හරි. ඉතින් අපි මේ කතා කරපු දේවල් සාරාංශ කළොත් මේක හරියට හොලිවුඩ් චිත්‍රපටයක කතාවක් වගේ. ඩොලර් බිලියනයක චෝදනාවක් ගනුදෙනු 10,000කට වඩා. ඔව් ඒ වගේම කිසිම භාණ්ඩයක් නැති ව්‍යාජ ලේඛන සහ ඇතුලෙන් උදව් කරපු දොරටු පාලකයින්. මේක හුදෙක් එක් ආයතනයක කඩාවැටීමක් නෙවෙයි. පද්ධතිය කොයිතරම් දුර්වලද කියන එක පෙන්වන කැඩපතක්. ඒක ඇත්ත. සමාජ මාධ්‍යවල සිරස්තල දැක්ක ගමන් අපි ඉක්මන් නිගමනවලට එනවා. හැබැයි මේ යාන්ත්‍රණය තේරුම් ගත්තාම තමයි පේන්නේ සැබෑ අවධානම කොතනද තියෙන්නේ කියලා. මට මේ ගවේෂණය අවසන් කරන්න කලින් එක දෙයක් ගැන හිතන්න හිතුණා. මේ විමර්ශනයේදී සමාගම් 34ක් විතරක් පරීක්ෂා කරද්දී ගනුදෙනු 10,000ක අහු වුණා නම් හිතන්න අද වෙනකොට ලෝකයේ AI තාක්ෂණය කොච්චර දියුණුද කියලා. ඒක ලෝක මාතෘකාවක්. ඔව්. අද මේ වංචාකරුවන් මිනිස්සු මොලෙන් කඩදාසි ව්‍යාජව හැදුවනම් හෙට AI පාවිච්චි කරලා බැංකුවලටවත් රේගුවටවත් හොයාගන්න බැරි විදිහට මේ ලියකියවිලි හැදුවොත් කොහොමද අල්ලගන්නේ? ඒක ප්‍රබල ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම මේ දසදහස් ගණනක් ගනුදෙනුවල සැක සහිත රටාවන් තාත්පරයෙන් විශ්ලේෂණය කරන්න අනාගතයේදී බැංකුවලටත් AI තාක්ෂණයම භාවිතා කරන්න සිද්ධ වේවි. මොකද මිනිස් ඇසට මේවා මගහැරෙනවා කියලා මේ සිදුවීමෙන්ම ඔප්පු වෙලා නැතේනේ. තාක්ෂණය කියන්නේ ද්විත්ව අසිපතක්.
වංචාකරුවන් AI වලින් පද්ධතිය රවට්ටයිද නැත්නම් බැංකු පද්ධතිය AI වලින් වංචාකාරයන්ව අල්ලගනීද? මේක ඇත්තටම හිතන්න වටින කාරණයක්. අද මේ ගැඹුරු ගවේෂණය අපි මෙතනින් අවසන් කරනවා. අද අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. මේ විමර්ශනයේ ඉදිරි තොරතුරු එක්ක අපි නැවතත් හමු වෙමු.